කොවිඩ් නැත්තම් කොරෝනා මුළු ලෝකෙටම වසංගතයක් වෙලා තියෙද්දී ඇමරිකාව එතකොට බ්‍රසීලයේ චීනය වගේ රටවල් කොවිඩ් වසංගතයට අර හෙල්ප්ලස් ඒ කියන්නේ කිසිම සරණක් නැතුව බිලි වෙලා තියෙද්දී විශේෂයෙන් මේගොල්ලෝගේ හරි නායකත්වයක් නොතිබුණ නිසා කොරෝනා මර්ධනය කරගන්න ඒගොල්ලන්ට කොරෝනා වෛරස් එක ඉස්සරහ පරදින්න ඒගොල්ලන්ට වුණා. නමුත් ලංකාව වගේ පොඩි රටක් ලංකාව වගේ අපි තුන්වෙනි ලෝකයේ රටක් කොරෝනා මර්ධනය කිරීමට ගත්ත වැඩපිළිවෙල ගැන ඇත්තටම අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ රටේ බලධාරීන්ට විශේෂයෙන්ම ඔක්කොම අංශ පරිපාලනය කරන රජයට ජනාධිපතිතුමාට විශේෂම ස්තුතිය හිමි වෙන්න ඕනේ මේක මේ අවශ්‍යතාවය හරියට අඳුනගෙන කොහෙටද කාටද මේක බාර දෙන්න ඕනේ කාටද මේක හරියට කරන්න පුළුවන් කියන පුද්ගලයෝ අඳුනගෙන මේක හරියට බාර දීලා අපේ යුද්ධය ඉවර කරා වගේ මේ කොරෝනා අර්බුදයත් ඉවර කරන්න පියවර ගත්තට අපේ ජනාධිපතිතුමාටත් විශේෂම ස්තුතියක් හිමි වෙන්න ඕනේ. ඒ නායකත්වය ඒ තින්කින් එක ඒ දූරදර්ශී වැඩපිළිවෙල නොතිබ්බන අද අපිට ඉතාලිය ඉන්දියාව එතකොට එංගලන්තයට වඩා ඇමරිකාවට වඩා ගොඩක් අපහසු තත්ත්වයක ඉන්න තිබ්බ ලංකාවේ තියෙන රිසෝසස් ලංකාවේ තියෙන පහසුකම් එක්ක බලද්දි ඒකින්ද අපි විශේෂම ස්තුති හිමි කරන්න ඕනේ ජනාධිපතිතුමාට මේක මේ විදිහට සාර්ථක විදිහට නිම කිරීම සම්බන්ධයෙන්